ලලිත් වීරසිංහයන්ගේ වයඹ සසර නාට්‍ය කලා සංගමය යළි පුනරාවර්තනය වූ වගයි. වන්සිවී ඉස්තාට සම්ප්‍රාන්තර බව දැනගෙන සිටියේ නැහැ. ඒ නිසා මගේ මේ අවසරය මාසුරු ගන්න. බරණස් මට දැන ගැනීමට ලැබුණා එදා ඔබ සතුන්ගේ මස් අනුභව කරමින් ජීවත් වුණා. මට දැන ගැනීමට ලැබුණා ඔබ මිනී මස් අනුභව කරනවා කියලා බරෝ. අර කවි. කවුද සුකුසම මහරජා මේ බරුව ප්‍රකාශ කළේ? මේක බරුව. අර කවි. මේක බරුවක් නෙවෙයි. සුකුසම මහරජා මේක බරුව. මේක බරුවක් අපි කවදාකවත් මගේ රටේ ජනතාවට මම මෙච්චර ආදරය කරද්දී දැහැමි රට පාලනය කරද්දී ඔබ කවදාකවත් මට රටේ ජනතාව බලාගෙන මම මස් අනුභව කරන්නේ නැහැ. ඔබ ඔස්සේ දන්නවා මම පුංචි කාලේ ඉඳලා මස් අනුභව කරන බව. කවුද අවසර මේ බරුව ප්‍රකාශ කළේ? බරණස් බන්ට බක් පසුපසේ ඉන්නේ කවුද කියලා? මම කිව්වනේ මේක සුකුසම මහරජාට පවසන්න එපා කියලා. ඒක බරුවක් කියලා මම ඔබට පැවසුවා. ස්වාමීනි ඔබ වහන්සේ යහමගට ගැනීම උදෙසායි මම මේ කලේ මගේ වරදක් වුණා නම් මට සමාව දෙන්න මගේ ස්වාමීනි. සුකුසම මහරජාටදී මේක බරුවක් නෙමෙයි. මේක බරුවක්. කොරයි. මේක බරුවක්. පුලුවන් ඔප්පු කුඩයි සුකුසම මහරජාණනි අපි දෙදෙනා මිනිමස් අනුභව කරනවා කියලා මගේ දේවියක් කාචරක් පවසනවා. ඒකට පුළුවන් ඔප්පු කරලා අපිට පෙන්නන්න වහන්සේට. එහෙමද? දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ඒ විදිහට මට අභියෝග කරනවා නම් මට මේ දැන් පුළුවන් ඒක ඔප්පු කරලා පෙන්නන්න. අවසරයි සුකුසම නේදනේ? ඉන්න මායන් ඔප්පු කරලා පෙන්නන්න. මොකද ඉවත බලන්න මෙහාට ගන්නයි කිව්වේ. මොකද හන්දාගෙන ඉන්නේ. මොකද අතුලගෙන මෙන්න මෙහාට ගන්නයි කිව්වේ. මෙහාට දෙන්නයි කිව්වේ. මෙන්න දෙවියන් වහන්සේ මේ බලන්න. මෙන්න මේ භාජනය තමයි ඒ මිනි මස් රැගෙනවිලා මේ දෙවියන් වහන්සේට අනුභව කරන්න දෙන්නේ දෙවියන් වහන්සේ. බරණස් දැන් හොඳයිනේ. දැන් අපි හොඳයිද? ඒ බව ඔප්පු කරනවා. සුකුසම මහරජාණනි එතහා මම සතුන්ගේ මස් අනුභව කරමින් ජීවත් වුණු මට මිනිස්සු දකින්න කොට වගේ කටේ කියලා හැලෙනවා සුකුසම මහරජාණනි. මට මිනි මස් අනුභව කරන්න තු ජීවත් වෙන්න බෑ. මට මිනි මස් අනුභව කරන්න තු ජීවත් වෙන්න බෑ සුකුසම මහරජාණනි. බරණස් මිනි මස් අනුභව කිරීම නවත්වන්න සතුන්ගේ මස් අනුභව කිරීම නවත්වන්න බරණස් සුකුසම මහරජාණනි ඔබ රාජ්‍යයේ දෙපාලක කිලව වෙල්ලා සිටින්නේ මට මිනි මස් අනුභව කරන්න ජීවත් වෙන්න බෑ. මට මිනි මස් අනුභව කරන්න ජීවත් වෙන්න බෑ. බරණස් ඔබට මිනි මස් අනුභව කරන්න ජීවත් වෙන්න බැරි නම් මට සිතෙනවා ඔබ මේ රාජධානිය පිටවහල් කරන්න. ඒ රාජධානිය අපට බාර ගන්න. අදේසා ඔසියුලුම සලුපි ගලවලා ඔබ මේ විරාජ්‍ය මාලිකාවේ පිටවහල් වෙන්න. රාජධානිය පිටවහල් වෙන්න කියනවා නම් ඔබ සූදානම් මේ රාජධානිය පිටවෙන්න. මෙන්න වාසගේ සල්පි. මෙන්න වාසගේ රාජ ආභරණ. ඔබ අද මේ රාජ මාලිකාවේ පිටවහල් වෙනවා. බරණස් ඒ කමර යන්න එපා බරණස්. ඒ කමර යන්න බෑ. මම මේ කමර යනවා. බලකවි සූදානම් වෙන්නේ. ඒ කමර යන්න. ඔබ කිව්වා ඔබට මේක කියලා සුකුසම මහරජාට පවසන්න එපා කියලා. බරණස් මේ කමර යන්න එපා බරණස්. මම යනවා. බරණස් පොලිසාදෙක් වෙන්න එපා බරණස්.
සුකසම මහරජාණනි මම අනිදලා පොලිසානේ මම රාජධානිය පිටහල්ලනවා රාජ්‍ය පිටහල්ලනවා මම ඉතුරු ටිකක් ගලෝපිය මොකද බලන්නේ ගලෝප මං ගලවන්නේ බරණස් මේ කබරේ යන්නේ පහ බරණස් දැන් මම මේ කබරේ යනවා දෙන්න මොහොතක සලුපිලි ඉතින් රාජ ආවරණේ දෙකේ තෝවගේ මිනිහෙක් මේ රට රාජ්‍ය දාන්න ඔක්කොම විනාශ කළා මොසල අපද හිටපේ සුකසම මහරජාණන් මේව පවසන්න එපා කියලා. සුකසම මහරජාණනි මම ඔබ වහන්සේගෙන් එක වරයක් ඉල්ලනවා. ඉතකින් ඇගේ හැටි මට මගේ අසිපත මට විශාල හැලියකුත් මට ආරක්ෂා ලබා දෙන්න. බරණස් පොලිසාදෙක් වෙන්න එපා බරණස්. සුකසම මහරජාණනි